ඇස් දෙක හරි. මූවි එක තියෙන්නේ 4ට. දැන් වෙලාව 4:22. Welcome back to my YouTube channel. හෙට 19th of May ඒ කියන්නේ සමීගේ බර්ත්ඩේ එක. සාමාන්‍යයෙන් යාගේ බර්ත්ඩේ එකට මම පොඩි ගිෆ්ට්ස් ගොඩක් දෙන එක තමයි මෙච්චර දවසකට කරේ. හැබැයි මට හිතුණා මේ පාර වෙනසකටත් එක්ක යා කැමතිම දේවල් වලින් මොන හරි එකක් දෙන්න ඕනි කියලා. හැබැයි දැන් යා කියනවා යාට හිට වෙනකන් ඉන්න බෑලු. එයාට අදම gift එක ඕනෙලු. යා දැන් පල්ලෙහා ඉන්නේ. මම මේකයි මේ හිමින් කතා කරන්නේ. යා දැන් කියන නිසා මං හිතුවා අද gift එක දෙනවා කියලා. අපි යමුකෝ එහෙනම් යාට gift එක දීලා බලන්න. just now දෙන්නද? මේ දැන්. එතකොට හෙට මොකුත් එපා. ෂුවර් නේ? හරියට කියන්න. හැබැයි පස්සේ හෙට මොකුත් කියන්න බෑ. අද දෙනවා එහෙනම්. අයන දැයියා. ගමනක් යන් තියනවා. good. මං කියන්න අයියා. ගෙදරට? නෑ. ලොකේෂන් එකක් තියෙනවා මං කියන්න අයියා. ඔයාට අද මං gift එක දෙන්නම් ඉතින්. හරි දෙන්න අයියා. දෙන්න. ඇස් දෙක වියක. ඇස් දෙක හරි. ඈ? අම්මට කොහොමද හිතනවන්නේ? හිතනද කැමතිද? ඔයා හිතුවා වගේද? Thank you. දාන්න බලන්න ඉතින් දාගෙන වෙන්නේ. දාගෙන වෙන්නේ නේද? අන්නේ පොරේ කොහමද? ඇත්තද? ගලවන්න ඕනද? ඔයා හිතේ ඔහොමනේ ක්‍රොස් එකනේ? ක්‍රොස් එක. දාන්නකො බලන්න. කොච්චරද? ඒ තියෙන්නේ කන්ට. සුපිරි කෙල්ල. Hi, birthday boy. Hi. Gifts නෑ. තියෙන හදිසියට ඊයේ ගත්තානේ. ගත්තානේ. අපි මූවි එකක් බලන්න යන ගමන් ඉන්නේ. මූවි එක තියෙන්නේ 4ට. දැන් වෙලාව 4:22. සමී නිසා තමයි හැමදේම උනේ පරක්කුනේ යා. සමී නිසා පරක්කුනේ? කියන්නේ. ඔයා නිසානේ. Happy birthday. ඒ දැකපු කේක් එක සමී ගෙනන් නෙමෙයි. මට එදා ඕඩර් එකකුත් තිබුණා. ඉතින් ඒකත් අරගෙන මාව ඩිලිවර් කරන්න කොහොමද මම ලෑස්ති වෙන්නත් පරක්කු වුණා. කස්ටමර් වල තිබුණු ලොකේෂන් එකත් ටිකක් වැරදිලා තිබුණේ. ඉතින් එතනත් ටිකක් අපි පරක්කු වුණා. ටිකක් පරක්කුයි කිව්වට ටිකක්ම නෙමෙයි. ඇත්තටම අපි ගොඩාක් පරක්කුයි. මූවි එක පටන් ගත්ත විදිහවත් අපි දන්නේ නැහැ. මොකද අපිට විනාඩි 45ක් විතර මිස් වුණා. උගේ කකුල් දෙක අල්ලලා වැඳලා මෙන්න මුට කනේ පාරවල් දෙකක් ගහලා ඔක දීලා එමුවා පිස්සු නම් කියවන්න එපා මාමේ. මූවි එක බලලා අපි මේ දැන් යන්න හදන්නේ ඩිනර් එකට.
කොහොම හරි අද මම සමයගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හිතන් හිටියේ මීට වඩා ගොඩාක් වෙනස් විදිහකට. හැබැයි යාට ඔෆිස් එකට ටිකක් යන්න ඕනේ කියලා කිව්වා. තව යාගේ පොඩි දේවල් ටිකක් නිසා මම හිතන් හිටපු දේවල් ඔක්කොම මට වෙනස් කරන්න උනා. කොහොම හරි ඉතින් අන්තිමේදී හිතුවා ටිකක් එළියට ගිහිල්ලා ඇවිදලා රෑ වෙලා ගෙදර ගියානම් හරි කියලා. Hey, it's on me. Wish you a happy birthday, Sammy. It's your right here. ඕනම සිටුවේෂන් එකක් එන්ජෝයි කරලා හරි විනෝදෙන් ඉන්න. ඇත්තම කිව්වොත් එයත් එක්ක ඉද්දි ඒක තම්පරයක්වත් කම්මැලි නෑ, පාළු නෑ. හරිම විනෝදයි. මාර විදියට ෆන්. ඉතින් දැන් උනත් බලන්නකෝ යන්නේ ඉන්න විදිහ. ඇති එන්නට කම්බුල් සම්පූර්ණනේ